අද අපි ඇවිල්ලා ඉන්නේ මේ Hayabusa එකේ ආයෙ පරණ එක්සෝස් එක දාන්න. මොකද තිබ්බ එක්සෝස් එක ගියා. එක්සෝස් එකක් ඕඩර් කරලා තියෙන්නේ. ඒක හම්බෙනකම් පරණ එක්සෝස් එකට යන්න වෙනවා. නැත්නම් මට පදින්න වෙන්නේ නැහැ. ඉන්න මම පෙන්නන්න. මෙන්න මේ තියන්නේ දැනට මං ගාව තියෙන බයික් තුන. අපේ වයිෆ්ට ඇවිල්ලා තව බයික් එකක් අරන් දෙන්න බැරි. මේක තමයි මගේ බයික් පාකින් එක. මට වෙන් කරලා තියෙන. ඉතින් මෙතන කිසිම බයික් එකක් තව දාන්න ඉඩ නැහැ. ඇත්තම කිව්වොත් මෙයාගේ සිග්නල් දෙක කැඩලා තියෙන. සිග්නල් ලයිට් දෙක ඇවිල්ලා මම මේක වහලා ගියා වැකේෂන් යද්දි රස්නෙට. ඒ වහලා තිබ්බ කවර් එක මෙහෙම ඇදිලැල්ලෙද්දි නැවිලා තිබිලා රස්නෙට කැඩලා තියෙන. හිතලා බලන්නකෝ. ඉතින් මේකේ සිග්නල් ලයිට් දෙක හම්බ වෙනවා. බොහෝ වෙලාවට අපි බයිසිකල් හොදන්නේ නැහැ. මෙහෙ තේරුමක් නැහැ. මොකද අපි කාන්තාරයක් කරහා යද්දි එක රයිඩ් එකක් ගිල්ලාම මෙන්න මේ තත්ත්වෙට බයිසිකලේ ආයෙ නැවතපත් වෙනවා. ඉතින් කිසි අවුලක් නැහැ. ආයෙ රයිඩ් එකක් දාපුවා මේ දුවිලි ඔක්කොම හේදිලා යනවා. පීදිලා යනවා. පේන්නෙත් නැහැ. හේතු වගේ තියෙනවා. ඉතින් මෙයා කිසි අවුලක් නැහැ. හැබැයි මෙයාගෙත් අපි අලුත් එක්සෝස් එකක් දානවා. මේක ගොඩක් පරණ වෙලා තින්නේ. මෙයාගේ අලුත් එක්සෝස් එකක් දානවා. ඒක ඕඩර් කරලා අවිල්ලා තින්නේ. මම තව පොඩ්ඩකින් පෙන්නන්න මෙන්න මෙතන තියෙනවා. මෙයාගේ එක්සෝස් එක එනකන් අපි මෙයාගේ තිබ්බ පරණ රවුම් කැතම කැත එක්සෝස් එක දානවා. මොකද අද අපිට බයික් රයිඩ් එකක් තියෙනවා. ඒකට මම මගේ බයික් ගෙනියන්න බලමු. මම ඒ කාලේ ඒ කියන්නේ වීඩියෝස් පටන් ගද්දි The Crew කියලා ඒ කියන්නේ මික්ස් ගෲප් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ රටේ ඉන්න සීලම ජාතිකයෝ පදින ලොකුම බයික් ගෲප් එකක. ඉතින් කාලෙකින් මම ඒගොල්ලෝ එක පැද්දේ නැහැ. ඉතින් අද මම ඒගොල්ලෝ එක පදින්න try එකක් දෙන්නේ. ඉතින් බලමු කොහොම වේද කියලා. අපි ඉක්මනට එක්සෝස් ටික හයි කරමු. මොකද කාලය සීමිතයි මට. අපේ අලුත් එක්සෝස් එක තියෙනවා මෙතන. මේක තමයි කලින් යාගේ තිබ්බ පරණ එක. සමහර වෙලාවට ආයේ පරණ එක වැදගත් වෙන හොඳ වෙලාවට මම මේක විසික් කරේ නෑ. මේ කැතම කැත එක්සෝස් එකයි. මේක ඔරිජිනල් කාබන් ෆයිබර්ද. අපි දැනට ගහමු මේකේ අලුත් එක්සෝස් එක එනකම්. මේක හරිම ලේසි යාළුවනේ. මෙතන තියෙන 10 නට් එක. එතකොට මේ ස්ක්‍රීන් එක තියෙනවා ගැලෙවම මේ එක්සෝස් එක එළියට එනවා. හරි. අපි බලමු පිස්ටන් හතර පේනවද කියලා. ඕනේ. පේනවා. හොඳටම පේනවා. ටිකක් ගහන් තිබ්බම මේක මම මේවා ගලවලා මේ පෙන්නලා කියලා. එහෙම ගැලෙවුවා නම් මේ රිවර්ට් භාගයට කැඩෙන්නේ නැහැ. මම එක තැන රේස් කර හිටියා. එක ලොකේෂන් එකකට ගිහිල්ලා මේ එක්සෝස් බට්ටි මම පිච්චිලා වගේ ආවා. ඊපස්සේ මේක රත් වේගෙන ආවා. එක පට් ඔෆ් ගියා. ඒක ගියා. හරි නඩ ගැලෙවුවා. එක ස්පින් එකක් ගැලෙවුවා. තව ස්පින් එකක් තියෙනවා. හරිම ලේසියෙන් තනි වෙනත් ගන්න පුළුවන්. ඔන්න මැද්දා. ගලවලා ඉවරයි. සෑහෙන ප්‍රයෝජනයක් ගත්තා. හැබැයි අවරොත්තු දුන්නේ නැහැ මම පැදපු විදියට. ඉතින් අපි SC ෂෝට් එක්සෝස් එකක් ඕඩර් කරලා තින්නේ මේකට. ඒකෙන්ද සතියක්වත් යයි. එක්ස්ප්‍රස් ඩිලිවරි එකට දාලා තින්නේ. එතක අපිට මෙයාව ආයෙ දාන්න වෙන. අද රයිඩ් එකට යන්න ඕන නිසා. හරිද? හයි කරා යාළුවනේ. ඒකෙත් අමුතු ලස්සනක් තියෙනවා. කියන්න තේරෙන්නේ නැහැ. ෂේප් නේ. හරි දැන් අපි යන් BM එකේ ඒකම තමයි ගත්තේ. ඒක සෑහෙන පරණ වෙලා අලුත් එකක් තියෙන මංගාව මෙන්න මේකේ. ඉන්න පින්නන්නේ. අපි ඒක හයිඩ් කරලෙමු. මොකද මේක දැන් ඕඩර් කරලා මාස 5ක් විතර වෙනවා. ඉතින් ඒකම තමයි මේක අලුත් ටොයික්. දිලිසෙනවා අලුතෙන්. මේක මම ලංකාවටත් ගෙනියලා GXXR 600 එක හයි කරන්න ඉඳලා හයි කරේ නෑ. එහෙම මායි මෙයා මෙහෙටම එකන් ආවා. කමන්නේ අපි BM එකට දාමු. මොකද මේක ටිකක් දැන් පරණ වෙලා. මේ කාබන් ෆයිබර් එකම මම බෑක් ෆයර් කළා. කියන්නේ ක්වික් ෂිෆ්ටර් එක ගහලා මේ ඔක්කොම රත් වෙලා ගින්දර පැනලා කේස් වල ඉතින් මේකත් මාසෙකින් ඒ තත්ත්වෙට මෙයාවත් ගලවන්න ඉච්චර අමාරු නෑ යාළුවනේ. මෙතන තියෙනවා ඇලන් කී එක. ගලව ලයින් කරලා තියෙන්නේ. හරිම ලේසි වැඩ මේවා. ලොකු අමාරුවක් නෑ. මෙයාගේ තත්ත්වය මේම එන්න කොච්චරක් බෑක් ෆයර් වෙලා ඇද්ද මේක. ක්වික් ෂිෆ්ටර් එක ගහලා යන්න. හිතලා බලන්නකෝ. ගාබේජ්. මේක මේ පොලිෂ් කරලා පාවිච්චි කරන්න පුළුවන් කාට හරි. ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙන්ද යවන්නේ කොහොමද? ඒක තමයි ප්‍රශ්නේ. යාළුවනේ අපි එයාවත් කොහොම හරි හයි කරගත්තා. මගේ අතේ ෆින්ගර්ප්‍රින්ට්ස් ගොඩක් කට්ටිය කියන ස්ටාර්ට් කරන්න කලින් හොඳට මෆ්ලර් එක පී දාන්න කියලා නැත්තම්
ඒ ෆින්ගර්ප්‍රින්ට්ස් ටික හිටිනවලු. ඇත්තද? හරියට සීගිරියේ කුරුටු ගීත වගේ. කෙටුවොත් කෙටුවම තමයි. ඉතින් එකක් පීදුවා. ඔන්නම තමයි අලුත් එක්සෝස් එක තියෙන්නේ. මගේ ආයි පරණ එකටම ගියා. එතකොට මේක තමයි කලින් දාලා තිබ්බ එක. ඒක ගාබේජ් දැන්. මං හරිම ආසයි වෙලාවක් තියෙන වෙලාවට මගේම බයික් මගේ අතින්ම හොඳට හදාගන්න. එතකොට මගේ යන ගමන මට ෂුවර්. මෙයාගේ නම් හදන්න මොකුත් නැහැ. හැබැයි පොඩි දෙයක් තියෙනවා. මගේ සයිලන්සරේ ටිකක් ලූස්. අපේ වැඩ තමයි ඉතින්. පදින පැදිලි වලට මේ ඔක්කොම ලූස් වෙලා යනවා. අපි ඒක විතරක් පොඩ්ඩක් තද කරගමු මෙයාගේ. නැත්තම් මේ අවුලක් නෑ. ෆිට්. ඒකට අපි 12යි 14 අතුරු ටික තමයි වුනේ බලන්න. මේ එක්සෝස් දෙක මේක මාරු කරගත්තා. මේක සෙට් නෑ හැබැයි එක්සෝස් එකෙන් නම් මේක දාලා තියෙනවා. මොකද එක්සෝස් එකේ වුණා මාරු ලවුඩ් එක පාරට. ඔන්න DM එක මේක මම තද කරන් යනින් ගමන් ඉන්නේ. නැති වුණා. ඒක නැට් එක ලූස් වෙලා තියෙනවා. නැට් එක තද කරාම හරි සිට් එක යනවා. මොකද මේ පැත්තෙන් නැකට් තියෙන එක තද කර ගන්න ඕනේ. මේක මාරු කම්ෆර්ටබල් බයිසිකලේ. ආසන් බයිසිකලේ මාරු ස්පීඩ් එක. දුර යන්න ගියාම බාන්නේ අද අපි යන්නේ 7ට. ඔයලාට ජෙබල් ජයිස් කැන්සල් වෙන්නේ. මේක 2 කිලෝමීටර් 380ක් යන්න තියෙනවා. ගෝදරම. ඉතින් ඔයලාට 7 කිලෝමීටර් 280ක් විතර තියෙනවා. බලමු තුනමේ අරන් යනද නැත්නම් බොහෝලාද මේ බයිසිකල් එක තමයි අරන් යන්නේ. සයිලන්සර් එක දැන් හොඳටම හයියයි. මෙතන නට් එක ලූස් වෙලා තිබ්බා. මේ උඩ තියෙන බ්‍රැකට් එකෙන් උත් නට් එක ලූස් වෙලා තිබ්බ. ඒක පොඩ්ඩක් අත කරගන්න විතරයි තිබ්බේ. ඒතකොට සිග්නල් ලයිට් එක කැඩලා වගේ තිබ්බා. පාත් වෙලා. ඒක දැනට සුපර් ග්ලූ දැම්මා. මොකද මේ සිග්නල් ලයිට් හරිම වැදගත්. අපි කියන්නේ ස්පීඩ් යනකොට ලේන් මාරු වෙනකොට අඩුම ගානේ අපි පිටපස්සේ ඉන්න වාහන වලට සිග්නල් එකක් දෙන්න ඕනේ. අපි වමටද යන්නේ දකුණටද යන්නේ. මොකද අපි දකුණට යද්දි සිග්නල් එකක් නොදා දකුණු ලේන් එකට දැම්මොත් සමහරට ඒ මනුස්ස හයියෙන් ආවොත් පැයට කිලෝමීටර් 160යි එම යන්නේ. සමහර අය 200ටත් අල්ලනවා. වැදුනොත් ඉවරයි. ඒක නිසා සිග්නල් ලයිට් මෙහි මාරම වැදගත්. කලින්ම සිග්නල් ලයිට් දැම්මම නම් පිටපස්සෙන් එන වාහන වලට දන්නවා අපි යන්නේ ඉන්නේ දකුණටද වමටද කියලා. බයික්ස් වල එක්සෝස් ටික දැම්ම අලුතෙන් පරණ එක අතන. මේක නේද අපි හොදගෙන අරන් ආවා. අපේ හම්සා මගේ යාළුවා ගෙනිලා මේ බයිසිකල හොදන් ආවා. එයාට පදින්න ඕන නම් මෙයා අරන් යනවා. හොදන් එන්නම් මොකක් හරි කරන් එන්නම් කියලා අරන් යනවා. ඉතින් යාට දෙනවා. මේ දෙක ඇවිල්ලා තාම හේතු වෙනා වැකේෂන් එකෙන්. මේ සතිය හොදන්න try එකක් දෙනවා. දැන් මම කරන්න යන්නේ බයික් තුනේම චේන් ටික ඇඩ්ජස්ට් කරන්න යන්නේ. ලොකු අමාරු දේවල් නෙමෙයි මේවා. බයික් තුනේම සයිසස් තුන තියෙනවා. මේ දිග බාර් එක තියෙනවා. මේක ලූස් කරන්න. මේක ලූස් කරලා තියෙන මේ පැත්තේ නේ. හරිද? මේක ලූස් කරලා මේ 12 අතරින් මේක පස්සට කැරකුවා. මේ එක්සල් එක පස්සට එනවා. මෙන්න මේ නට්ටෙන් තද කරා ආයි මේක වහලා දැම්මා. හරිම ලේසි. ඉතින් මේකේ සෑහෙන ලූස් මේ ඇදලා අල්ලනවනේ අපි ස්පීඩ් කරලා මාස් 3කට සැරයක් චේන් එක හරියට තද කරගත්තා නම් ස්පොකට් වලටත් හොඳයි. නැත්තම් අර ගැස්සෙන්න බලනවා. ඉතින් දැන් අන්න ඒ වැඩේ යන්නේ. කොහොමද තද කරා අපි? දැන් චේන් එක හොඳයි. මේක කරලා තියෙන දේ බලන්නකො මේ වන්න. මේක චේන් නේ. ඒම උඩට ඇවිල්ලත් මේ උඩත් ලූස්. පොට්ටම ලූස් එකක් තියෙනවා. ඒකටත් හරියන සොකට් එක තියෙනවා. මොකක්ද මේ කරන විනාශය? මොකක්ද මේවා කරන්නේ මේ? අනතුරුගේ නට්ටේ ගලවන්න බෑ චේන් එක තද කරගන්න. ඒ අර බෙන්ඩ් එක නැගුණා කියන්නේ අම්මා මැෂින් එක තියෙනවා. ඒ ඉන්නේ අපේ සුදු කොල්ලා. ඒ රතු කොල්ලා. හරි යාළුවනේ කරපු මේන්ටනන්ස් ඔක්කොම ඉවරයි. මොකද දුර යද්දි ස්පීඩ් යද්දි අනිවාර්යෙන් බලන්න ඕන දේවල් ටිකක් තිබ්බා. මෙයාගේ චේන් අපි ෆයිනලි තද කරගත්තා. කලින් මේ උඩටම වැදිලා මේකත් හෙල්ලෙනවා. මේ ගානටත් තියෙන්න ඕනේ. ටිකක් ප්ලේ එක තියෙන්න ඕනේ. හරිද? තදට දිව්වොත්
ස්පොකට් ටික ඩැමේජ් වෙනවා, ටීත්ස් ටික ඩැමේජ් වෙනවා, ඇක්සල් ඩැමේජ් වෙනවා. ඔය ගාන හොඳයි. එතකොට මෙයාගේ නම් කරේ අපි එක්සෝස් එක දැම්මා. දැනට පදින්න මෙයාගේ චේන් එක බලමු. මෙයාගේ චේන් එක හොඳට තියෙනවා. මෙයාගේ කරේ එක්සෝස් චේන්ජ් එක විතරයි අලුත් එකක් තිබ්බා. මේ දවසක් හොදලා තිබ්බත් මේ දුවිල්ල ගහනවා. රෑට සමහරට නිකන් දුවිලි කුණාටුවක් වෙනවා. එකපාරට හේදිලා එනවා. ඉතින් කොච්චර හේදුවත් ඕක තමයි. ඒත් අපි අද කොමාරි බයිසිකල් හොදනවා. එතකොට මෙයාගේ කරේ මේ එක්සෝස් එක ලූස් තිබ්බා. දැන් හෙල්ලෙන්නවත් නැහැ සුපිරි. ඔයි චේන් එක තද කරා. තව මෙයාගේ සිග්නල් ලයිට් දෙක කඩලා තිබ්බා. ඒක ඕඩර් කරා. දැනට සුපර් ග්ලූ කරලා දැම්මා. මොකද අපි දුර රයිඩ් එකක් යන නිසා. අන්න එහෙමයි බයික් තුනේ දැනට ඉන්ස්පෙක්ට් කරලා සර්විස් එක කරේ.